කටින් ෆේස් එකක් එහෙම නැත්නම් තමන් weight loss එකක් කරනකොට මේ mistakes පහ අනිවාර්යෙන් avoid කරන්න තමන් හොඳ progress එකක් ගන්න අවශ්‍ය නම් mistake number 1 no deadline තමන්ට හරි deadline එකක් නැති එක තමන් cutting phase එක start කරනකොට deadline එකක් කියද්දි realistic deadline එකක් දාගන්න නිකන් සතියෙන් කිලෝ 2-3ක් අඩු කරනවා කියලා එහෙම practical නැති deadlines දාගන්නත් එපා තමන් fat loss journey එකක් start කරද්දි බලන්න තමන්ගේ ඇඟේ කොච්චර fat තියෙනවද ඊට පස්සේ සතියට මෙච්චරක් fat loss කරනවා මම එහෙම කියලා තමන්ගේ calories ටික track කරගෙන සතියට මම මෙච්චරක් lose කරනවා එතකොට මාසෙට මෙච්චරයි එහෙම කියලා 3-4 months වගේ දාගන්න හරි deadline එකක් තියාගන්න මේ දවස වෙද්දි මම මගේ physical appearance එකේ best version එක unlock කරගන්නවා කියලා ඒ වගේ deadline එකක් දාගන්න එහෙම deadlines නැතුව start කරාම හැමදාම තමන් cut කරනවා කියන්නේ කවදා ඇහුවත් බර අඩු කරගන්න ගමන් ඉන්නේ එහෙම තමයි ගොඩක් අය කියන්නේ ඒ නිසා එහෙම කරන්න ගියොත් අර හැමදාම බර අඩු කර කර තමයි ඉන්න වෙන්නේ ඒ නිසා හරි deadline එකක් දාගන්න සහ ඔක්කොම ටික track කරගෙන යන්න so it will be easy mistake number 2 supplements or steroids තමන් fat loss journey එකක් එහෙම නැත්නම් තමන්ගේ cutting phase එක start කරපු ගමන්ම steroids or supplements ඔය වගේ ඒවට පෙළමෙන එක අරහෙන් මෙහෙන් cuts ටික ඕනේ ඒවා හදාගන්න බලනවා තමන් fat loss journey එක start කරපු ගමන්ම තමන්ගේ coach කෙනෙක් හරි කවුරු හරි ඉන්නවා නම් fat loss start කරන්න ගියපු ගමන්ම තමන්ට suggest කරන්නේ මොන හරි product එකක් නම් ඒවා avoid කරන්න මොකද fat loss වලට අවශ්‍ය මුකුත් product එකක් නෙමෙයි calorie deficit එකක් sustainably තියාගන්න පුළුවන් calorie deficit එකක් විතරයි අවශ්‍ය වෙන්නේ තමන්ගේ fat loss journey එකක් කරගෙන යන්න. ඒ නිසා fat burners වත් ඔය එක එක tablets වත් අනම ගන්න එපා fat loss journey එකක් කරන්න. So that's mistake number 2. Mistake number 3 is discipline. Discipline කියන්නේ lack of discipline. fat loss එකක් කරද්දී අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක් තමයි discipline කියන්නේ. මොකද අපේ calories අපි track කරගෙන deficit එකක ඉන්න ඕනේ සහ ඒක අපි දීර්ඝ කාලීනව කරන්න ඕන දෙයක් දවසක් කරලා ඊළඟ දවසේ කන්න එහෙමවත් දෙයක් නෙමෙයි fat loss එකක් කරනවා කියන්නේ හින්දා අර discipline එක තියෙන්න ඕනේ තමන් fat loss journey එකක් කරද්දී ඒත් එක්කම තමන්ගේ training side එකකින් තමයි තමන්ගේ workout routine එකේ දවස් කීයක් තියෙනවා gym යන්න ඔහො workout කරන්න දවස් කීයක් තියෙනවද ඒ දවස් ගානට හරියට workout එක perform කරන එක ඒ ටික සියල්ලම අර 100% දීලා කරන්න ඕනේ ඒකට අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක් තමයි discipline ඒ නිසා තමන්ගේ habits ටික build up කරගන්න fat loss journey එකක් start කරද්දී මොකද discipline එකක් නැතුව ඔක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි mistake number 4 ගොඩක් අයට තියෙන එකක් cheat meal balance එක ගොඩක් අය හිතන් ඉන්නවා තමන් ඩයට් එකක් ස්ටාර්ට් කරාම weekdays දවස් 5ම ඩයට් එකේ හිටියා දැන් weekend එකේ මට cheat meals ගන්න පුළුවන් කියලා ඒ දවස් දෙකම ඩයට් මොකුත් නැහැ කනවා තමන්ට අවශ්‍ය වුණ දෙයක් ඒකෙන් වෙන්නේ අර ඩයට් කරපු දවස් 5 progress එකත් නැතිම වෙලා යන එක විතරයි වෙන්නේ ඔහොම කරන්න ගියාම එතකොට cheat meals ගන්න බැරිද ගන්න විදිහක් තියෙනවා ඒකට තමයි cheat meals balance එකක් තියාගන්න කියන්නේ තමන් cheat meal එකක් ගන්න crave වෙන වෙලාවට හිතන්න මතක් කරලා බලන්න අන්තිමට cheat meal එකක් ගත්තේ කවද්ද කියලා දවස් කීයකට කලින්ද දවස් 2-3කට කලින් නම් ඔය වෙලාවට cheat meal එකක් ගන්න එක හොඳ දෙයක් නෙමෙයි තමන්ගේ අන්තිම cheat meal එක ගත්තේ දවස් 10ක් එහෙම නැත්නම් සති දෙකකට වගේ කලින් නම් තමන්ට cheat meal එකකට ගියාට කිසි issue එකක් වෙන්නේ නැහැ but ඔබ cheat day එකට එහෙම නැත්නම් cheat weekend එකට වගේ හරව ගන්න එපා එක cheat meal එකක් ගත්තා නම් it's okay ඒක තමන්ගේ mood එකටත් useful වෙනවා එක cheat meal එකක් ගත්තා ඊළඟ meal එකේ ඉඳලා back on track සාමාන්‍ය තමන්ගේ diet එක follow කරගෙන යනවා mistake number 5 ගොඩක්ම අය කරන දෙයක් තමන්ගේ fat loss journey එක පටන් ගද්දී extreme dieting
තමන්ගේ ඇඟට කොච්චර කෑම ඕනෙද කියලා දන්නේ නැතුව පුළුවන් තරමක් කෑම අඩු කරන අර the less you eat the more you lose කියන මිත් එක මත එහෙම කරා කියලා fat loss එකක් වෙන්නේ නැහැ. අර ගොඩාක් කෑම අඩු කරාම ඊළඟට වෙන්නේ අපේ ඇඟ හිතනවා අපේ ඇඟට දැන් එනර්ජි එන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් එනර්ජි සේව් කරගන්න ඕනේ කියලා අර ෆැට් එක පුළුවන් තරම් ඒ කියන්නේ බර්න් වෙන්න නොදී තියාගන්න බලනවා අපේ ඇඟ ගොඩක් කෑම අඩු වුණාම. එතකොට weight එක බහිනවා අපේ ඇඟේ. එතකොට ඒ බහින්නේ මසල් වල තියෙන ග්ලයිකෝජන්. එතකොට ඇඟේ වතුර ඒත් එක්කම මසල්. ඔය තුන තමයි බහින්නේ. අර ඇඟට කෑම නැති නිසා ඇඟ පුළුවන් තරම් ෆැට් එක තියාගන්නවා. එතකොට කරන්න ඕනේ කොහොමද? කැලරි 300ක් 400ක් වගේ ප්‍රමාණයක් තමන්ගේ මේන්ටෙනන්ස් කැලරිස් හොයාගෙන ඒකෙන් ඔය වගේ ප්‍රමාණයක් අඩු කරලා තමා කන්න ඕන. so ඔය මිස්ටේක්ස් පහ ගොඩක්ම අය කරන එකක්. ඒ හින්දා අනිවාර්යෙන් ඔය පහ අවොයිඩ් කරන්න තමන් ෆැට් ලොස් ජර්නි එකක් එහෙම නැත්නම් කටින් ෆේස් එකක් ස්ටාර්ට් කරනවා නම් ඊළඟට තව ටිප් එකක් දෙන්න ඕනේ. ඔය ඉන්ටර්නෙට් එකේ අපි ගිහලා සර්ච් කරාම ෆැට් ලොස් කරන්නේ කොහොමද නම් මම ඒකෙන් සජෙස්ට් කරනවා ඔය එක එක කට්ටියගේ වීඩියෝස් තියෙනවා. 30 days වලින් මෙච්චරක් අඩු කරගන්න, 30 days වලින් abs ගන්න, ඔය වගේ පොඩි කාලෙකින් ලොකු රිසල්ට්ස් ගන්න අනම්මනම් තියෙනවා. ඕවා ප්‍රැක්ටිකල් නෑ සහ වෙන්නෙත් නෑ. මේ කාලයක් යනවා ෆැට් ලොස් ජර්නි එකක් හරියට කරන්න. abs ගන්න කාලයක් යනවා 3-4 months වගේ. so ඔය වගේ දේවල් වලට රැවටෙන්න එපා. ප්‍රැක්ටිකල් දෙයක් කරන්න සහ සස්ටේනබල් දෙයක් කරන්න ලොකු ඩෙෆිසිට්ස් වලට යන්න එපා. ඩිසිප්ලින් තියාගෙන පොඩි ඩෙෆිසිට් එකක් මේන්ටේන් කරගෙන ඉන්න. කාලයත් එක්ක රිසල්ට්ස් ගන්න පුළුවන් වෙනවා. තව ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ